අතක තුවාලේ මයික් එහෙම අල්ලන්නේ තරුණ. අච්චර මිනිස්සු කියද්දි යන්න එපා කියලා මමත් කිව්වනේ. මම ලොකු පණ්ඩිතකමට ගියා. කරන්න බැරි නම් තෝ බාර ගන්න. බලන්නද? සවතුමා. ඇයි අහිංසකයට ගැහුවේ? ගැහුවේ? යකෝ මූට එනවුස් කරන්න තිබ්බ ගානේ මූ මේ ඇම්ප් එකත් බැඳගෙන මයික් එක ගහගෙන වීල් එකේ ගම් පුරා එනවුස් කරගෙන ගිහලා මූ. ඉතින් ඒකනේ වෙන්න ඕනේ. අන්න පිළිකන්නේ පීකර් දෙක. පීකර් දෙක නැතුව මූ එනවුස් එක ගිහලා තියෙනවා. ඒ නවුට ගන්නව තා වාටි. අන්න ඒකනේ. ගිය සතියේ සමිති වාරයේ ගිවිසගත් පරිදි අද මේ විදිහට පන්සලේ ශ්‍රම දානය තියන්න මේ විදිහට ලෑස්ති කරගත්තා. මේ නම් ටිකට ඇහුම්කන් දෙන්නකෝ. සුවාරිස් නෑ. නිලමේ. ඊයේ බාපතුමා. තොයිසා. ඉන්නෝ. ජනක. ඉන්නෝ. සිරි. ඉන්නෝ. යකෝ උඹ නෙමෙයිනේ බං සිරි. දැන් කෝ සිරි? නෑ මේ එයා එනකම මට නම මාත් කරන්න කිව්වා. සවදාත්‍යා. තලේ ගැලුණා. තලේ ගැලුණානේ. බල්ලා හදාගෙන මම දැන් ගොඩක් වෙලා ඉඳලා බලාගෙන ඉන්නවා. සාපතුමා. තේනේ. තේ දෙන්නම් බං. උඹලක කන බනේමු. අන්න මිනිස්. බලලා ඉගෙන. අනේ බුදු මල්ලි රත්තරනේ ඔය කොටට කිව්වන්ට අදහම්බා. ජනකේ මම ගොඩාක් කියලා බලාගෙන හිටියේ ඔයා කට්ටියට ඕදන් දෙනවා විතර ඔයා වැඩක් පොලක් කරන්නේ නෑ. පිටිතුමා මුම් ටික මෙහෙවන්න ඕනේ නැත්නම් වැඩක් කරගන්න බෑ. බලන්න මචං කිව්වා. සවදාත්‍යා. තලේ ගැලුණා. තනේ ඉතින් බල්ලා හදාගෙන බං මටම කියන්නේ. සාපතුමා. තේනේ. උඹලා තමාගේ දෙයක්. තෝ එනවුස් එකක් තියව තෝ මා වට්ටල. ඔබ වරික සමිතියේ ලියුමක් ඉල්ල සභාවේ. දාලි මට දෙනවකෝ. අදත් අරුට හිර වුණා. ඇයි මොනවාද විස්කිරින්ජාද? උට විස්කිරින්ජා කියලා කියන්න බෑ. වඩේ වෙන්න ඇති. වඩේ නෑ. කීපන්. තව වැඩ තියෙනවා මට. හෙල්පියා. නදකින්. තෝ ඔච්චරලට මේ හැලපයක් ඉල්ලන්නද? ඉඳා. ගම්. කොහේගේ මේකේ? හෙල්ප්. ඔය තියන්නේ? එනේ තුට්ටේ තියෙන. රුපියල් 20 ඔච්චර තමයි බං. බලු වැඩ කරන්න එපා මුදලාලි. කියලා තමයි ඌ කියන්න හදන්නේ. මේ උඹ කියන දේ ඔවා කරන්න බෑ. සල්ලි දෙන්න බලන්න. මුදලාලිගේ සුමනේ මල්ලි වැඩ වගේ. ඔව් බං. චරිත ඉන්නවනේ. කවුද බං? පාම්බයා. ඔය ඉන්නේ සෝයිසර උපදෙද්දිදී. අල්ලන්නට හිතනවා පොඩි ජෝගියක්. අතල්ලා දාපන්. අතියොත්තර ඔය විලු කරා. පණ්ඩිතයන් ඕක. බලපන් සොයිසා. බදුර්දී නල්ලන්න කණ්ඩායම් හයකුත් යවලා. යකෝ සතියක් ගිහලානේ මම අල්ලන්න. ඉතින් සතියක් ගියා අයියා. රටේ තත්ති. ඕක තමයි රටේ තත්ත්වය අයියා. මේකනේ බදුදින් කියන්නේ කවුද අයියා? අයියෝ බන් තිලක්. පොලිස් කණ්ඩායම් 6ක් යවපෙලාවේ අරු යවුවා එක දවසින් අල්ලනවනේ බං. කවුද බං? පාඹයා. පරීක්ෂණ අංක 1 පරීක්ෂණ අංක 2 S1 to 1 to 1 අත්තන්ඩ පුල්ල සෝමි මුනේ හිලතාවේ රුවන් වල කමිනි එපෙතු මොකද කියන්නේ තොරණ ගැන කියනවා. පිම්බර උපාසිකාවියනි අද මේ පිම්බර පුසන් පෝදින මේ පුණ්‍ය භූමියට අපි රැස්ව සිටින්නේ
මහා තොරන් රාජයා සහ මහා දන්සල් රාජයා ඔබ හමුවේ තැබීමටයි. අන්නේ ඒ පිම්බර අවස්ථාව මා විරුදුවකින් ඔබ හමුවේ තබන. පොසොන් සඳයි සඳේලියයි මතියයි යගේ තොරණයි මුළු පුරවරෙලිය කරන දන්සල් කුස්නාරි සුවඳයි දන්සල් සුමති මහත්තයා කියන්නේ මේ සුමති අයියා කියන්නේ මා පුඩා කල සිට අඳුරන අනිවාර්යෙන්ම තොරන් වල කෙළපැමිණි පුද්ගලයෙක්. සුමති අයියාගේ අත්තපනත්ත කිරිකිත්ත පුංචි අම්මා පවා කලේ කුඹුරේට තොරන් වලට බැස්සේ සුමති අයියා. මට මතකයි ඒ පිටගමේ දැනට මාස කිහිපයකට ප්‍රථම මේ කළපු මහා තොරන් රාජයා ඒ පිටගමේ උපාසක මාත්‍යෙක් ගිහිල්ලා අත මෙහෙක් කොල්ලා තිබ්බා විතරයි. උපාසක මිත්තනිය තුන් දෙනෙක් යට කරගෙන තොරණ දබක් ගාලා වැටුණා. තොරණ බැලුවේ තොරණ උඩ ඇවිදන්නේ. ඇයි කියන්නේ බා? අර මං මේක කියන්නේ නැතුව ඒක ස්කිප් කරලා නෙක්ස්ට් එකට යනවා. මල්ලි ලොකෝ අයියා ඔය විවෘතට මේ ෆරක් කරලා තියෙන කට්ටිය කතා කරලා ගන්නකො ඉතින්. හිම්මත් උපාසික උපාසිකාවියෙන් අද මේ මහා විශාල තොරන් රාජයාගෙන් නොබනිත පිළිම සඳහා ලොකුයි ඇවිල්ලා තිනවා විවෘතයට. ඉතින් පින්වත් උපාසික උපාසිකාවියනි ළඟට આવොත් ලේසි. තුමුදේ ඔන්න එහෙනම් ලොකු අයියා තොරණ පත්තු කිරීමට සූදානම්. එහෙනම් 1 2 3 අද පන්සල පුරවාගෙන මහ පිරිසක් මෙහි යදෙනවා. අම්මා මුත්ත කාලේ දැක නැති තොරණක් අද දකින්නවා. සුමති මෙහරි මොකක්ද යකෝ අර කරලා තියෙන අලුගත්තරු වැඩේ ඈ බලපි අරක තොරණක්ද කියලා. ඒක ලස්සනට තියෙන්නේ මිනිස්සු උනත් මුකුත් මල්ලි මේ නායක හාමුදුරන්ටයි මේ ගමේ දායක සභාවටයි මේ ලොකු අයටයි මේ ගමේ එකෙක් හරි වචනයක් හරි කියලා දුවොත් තමා මන් තෝගෙන බලාගන්න. හරිද? හරි ලොකෝ අය බය නැති ලස්සනට වැඩේ වෙලා. තෝව ගහනවල තොරණේ උඩ කොටු ඈ. හරිද? මල්ලි පටන් ගන්නේ මොනවා හරි කියහම් මොකද්ද බං පළවෙනි කොටේ ඇයි මොකුත් නැහැ. ඒ ඒක මොකක් වගේද උඹට ඉස්නේ තනි කර. හිස්කම තමයි හිස්කම සහ තනිකම එකේ තියෙන්නේ. ඊයපම් පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ තනිකම සහ දුක්ගින්දර ටන් දෙවෙනි කොටුවෙන් පෙනෙන්නේ කවුද බං දෙවෙනි කොටුවේ ඉන්නේ හොයන්න බෑනේ. නේ අපිට කියන්න බෑද කවුද? යකෝ බලපන් යක්ෂ පෙනුම. ඊ ඇවිල්ලා ආලෝක යක්ෂයා. බලන්නේ සුපින් මොතනි අර දෙවෙනි කොටුවේ ඉන්න ඒ ආලෝක සිතුවම හරියට නිකන් ප්‍රේත හන්දියේ හම්බෙච්ච චන්දරය අයියා වගේ. ඒ වගේ සිතුවම් කරලා තියෙනවා. බය වෙන්න එපා. බලන්න සුපින් මොතනි ඇඟිලි 999 කියදී සිටින අඟුලිමාල තවත් එක් ඇඟිල්ලක් පසුපසින් ඔහුගේ මංගල ඇඟිලි 10 සම්පූර්ණ කිරීම සඳහා ඒත් පසකින් බලන විට මට අඟුලිමාල පෙනෙන්නේ එහා ගමේ ධර්මගේ මූණමයි. ඒ වගේම තාත්විකව ඔබ සිතුවම් කළා තියෙනවා. සුමති මල්ලි. ඔව් මයිද යවා තමයි. එන්නකෝ. මේ වගේ පාවි පළවෙනි කොට දෙක මොනවද බං අර වෙන්නේ? හතරෙනි කොට එන්නේ නාලාගිරි වෙන්න ඕනේ. ඔව් නාලාගිරි ඉන්නේ. බලපන් අර. පස්වෙනි කොටුවට ආවම තනි ඇට ඇඬෙනවා. දශමන් මලක් වගේ යංකදයි. අනේ කවුද බං පුතු මල්ලි අර විරුදු කියන එක? අපේ ලොකම පුතා. අල්ල පවුල් පිටින්ම ආව කන්ද ඇවිල්ලානේ දෙයියනේ. අයිසකයි රටක් කොටි කවුද? මන්නම් හිතන්නේ මෝහිනී තමයි ඉන්නේ.
මේ වගේ තොරණකට මෝහිනී ආවේ කොහොමද? හරිම මාන්දවිකයි නේද පින්වත්නි?